ආයුබෝවන් පාඩම පටන් ගන්න කලින් මතක් කරනවා අපේ ICT EduPro YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. අද අපේ පාඩම ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට හැරවීම, අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට හැරවීම සහ ෂඩ්දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට හැරවීම කියන ටික තමයි අද අපේ වීඩියෝ එකෙන් කරන්නේ. හරි. අපි බලමු කොහොමද මුලින්ම ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. අපි මෙහෙම ගත්තොත් 1යි 0යි 1යි 1යි 2 පාදයට. ඒ කියන්නේ ද්විමය සංඛ්‍යාවක්. මේක කොහොමද අපි දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා බලමු. මුලින්ම අපි මේ පැත්තෙන් මේ දකුණු අත පැත්තෙන් අපි මුලින් පටන් ගන්න ඕනේ. මේකේ අපි මුලින්ම දැන් 2 බිඳුවෙනි බලය. 2 බිඳුව වෙනි බලය වැඩි කරන්න ඕනේ මේ තියෙන එකේ. 2 බිඳුව 1. ඊළඟට මෙතන තියෙන දැන් 2 බිඳුව 2 1. 2 1 වැඩි කරන්න ඕනේ මෙතන තියෙන එකේ. ඊළඟට දැන් 2 1නේ. ඊළඟට එන්නේ 2 2. 2 2 වැඩි කරන්න ඕනේ මේ තියෙන බිඳුවේ. ඊළඟට මෙතන 2 2 නම් මෙතන 2 3. මේ 2 3 වැඩි කරන්න ඕනේ මෙතන තියෙන එකෙන්. වැඩි කරලා අපි මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. එතකොට අපි වැඩි කරගෙන යමු. අපි දන්නවා 2 බිඳුවෙනි බලය, ඒ කියන්නේ 2 විතරක් නෙමෙයි ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. 1 වැඩි කිරීම 1 එකතු කිරීම මෙතන දෙවරක් 1. 2 1 වෙනි බලය කියන්නේ 2යි. එහෙනම් ඒ වගේ එකක්. ඊළඟට 2 2 කියන්නේ 4යි. 4 වැඩි කිරීම බිඳුව. ඊළඟට 2 3 කියන්නේ 8යි. 8 වරක් 1. ඊළඟට මේ ටික අපි සුළු කරගෙන යමු. 1 වරක් 1 1යි. දෙවරක් 1 2යි. 4 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 1 8යි. ඊට පස්සේ මේ ටිකත් ආපහු එකතු කරමු. 8යි 2යි 10යි 10යි 1යි 11යි. 11යි 10 පාදයට. ඔන්න අපි මුලින්ම ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරෙව්වා. මුලින්ම කරන්නේ 2 බිඳුව 2 1 2 2 2 3 කියන සංඛ්‍යාවන් මෙන්න මේ සංඛ්‍යාවලින් ගුණ කරලා අපි ඒකේ ගුණිතය ගන්නවා. අපි තව උදාහරණයක් බලමු. අපි ගත්තොත් හරි මේ 1යි 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 බිඳුව 2 පාදයට. මේක අපි දශමය සංඛ්‍යාවක් වලට හැරෙව්වොත් අපි දන්නවා 2 බිඳුව වැඩි කිරීම බිඳුව ඊළඟට 2 1 වැඩි කිරීම මේ එතන 1යි. ඊළඟට 2 2 වැඩි කිරීම 1යි. ඊළඟට 2 3 වැඩි කිරීම 1යි. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරගෙන යනවා. 2 බිඳුව කියන්නේ 1යි. 1 වරක් බිඳුව බිඳුවයි. 2 1 2යි. දෙවරක් 1. ඊළඟට 2 2 කියන්නේ 4යි. මෙතන ගුණ කිරීම 4 වරක් 1. මෙතන 8යි 2 3 කියන්නේ 8යි 8 වරක් 1. 1 වරක් බිඳුව බිඳුවයි. දෙවරක් 1 2යි. 4 වරක් 1 4යි. 8 වරක් 1 8යි. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන යන්න. 8යි 4යි 12යි 12යි 2යි 14යි. 14යි 10 පාදයට. ඔන්න ඔය විදිහට තමයි ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා අපි ඉගෙන ගත්තේ.
ඊළඟට අපි බලමු කොහොමද දීමේ අෂ්ටමය සංඛ්‍යාවක් ඊළඟට අපි බලමු කොහොමද මේ අෂ්ටමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. හරි. එතකොට අපි ගත්තොත් ඔය වගේ අටේ පාදයට අෂ්ටමය සංඛ්‍යාවක් ගත්තොත් 2 4 8 පාදයට කියන සංඛ්‍යාව අපි ගත්තොත් අපි ඒක ගුණ කරන්නේ දැන් 8 පාදේනේ. අපි ඉස්සෙල්ලා කතා කරේ 2 පාදයට. 2 පාදයේ සංඛ්‍යාවක් දශමය හරවනකොට අපි ගුණ කරේ 2 බලවලින්. එහෙනම් අෂ්ටමය සංඛ්‍යාවක් 8 පාදයේ සංඛ්‍යාවක් දශමය බවට හරවනකොට අපි ගුණ කරන්නේ 8 බලවලින්. හරි. එතකොට 8 බිඳුව වැඩි කිරීම 4. මෙතන 8 1 වැඩි කිරීම 2. ඊට පස්සේ මේ ටික එකතු කරනවා. 8 බිඳුව ඕනම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1යි. 1 ඒවා 4යි. ඊළඟට 8 ඒවා 1ක් 8යි. ඒ වගේ ඒවා 8 ඒවා 2ක්. එක් වරක් 4 4යි. එකතු කිරීම 8 වරක් 2 16යි. 16යි 4යි 20යි 10 පාදයට. ඔන්න අපි අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරෙව්වා. අපි තව උදාහරණයක් ගත්තොත් එකයි දෙකයි තුන කියන අෂ්ටමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් බවට හැරෙව්වොත් මෙතන අපි 8 බලවලින් ගුණ කරනවා. 8 බිඳුව ගුණ කිරීම 3. ඊළඟට 8 1 ගුණ කිරීම 2. ඊළඟට 8 2 ගුණ කිරීම 1. ඊට පස්සේ ඒ ටික අපි එකතු කරගෙන යනවා. 8 බිඳුව වෙනි බලය 1යි. 1 ඒවා 3ක්. එකතු කිරීම 8 1 වෙනි බලය 8යි. 8 ඒවා 2ක්. ඊළඟට 8 දෙවනි බලය 64යි. ඒ වගේ ඒවා 1ක්. හරි. අපි දැන් මේ ටික එකතු කරගෙන යමු. 1 වරක් 3 3යි. 8 වරක් 2 16යි. 64 වරක් 1 64යි. ඊට පස්සේ මේක අපි එකතු කරොත් 10යි 3යි 13යි එකක් ඉතුරුයි. මේ පැත්තට ගත්තා 6යි 1යි 7යි 7යි 1යි 8යි 83යි 10 වෙනි බලය. ඔන්න ඕක තමයි අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරෙව්වම එන උත්තරේ. එතකොට ඕනෑම අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට අපි හරවනකොට අපි කරන්නේ 8 බලවලින් ගුණ කරලා ඒ අදාළ උත්තරය එකතු කරලා පිළිතුර ලබා ගන්නවා. හරි. අපි දැන් ඊළඟට බලමු කොහොමද ෂඩ්දශමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. ෂඩ්දශමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. අපි බැලුවොත් මෙතන එකයි දෙක කියන 16 පාදයේ සංඛ්‍යාව ෂඩ්දශමය කිව්වොත් අපි දැන් 2 පාදයේ සංඛ්‍යාවක් හැරෙව්වේ අපි 2 බලවලින් ගුණ කරා. අෂ්ටමය සංඛ්‍යාවක් අපි දශමය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි 8 බලවලින් ගුණ කරා. එහෙනම් අපි ෂඩ්දශමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි 16 බලවලින් ගුණ කරනවා. හරි. මේ පැත්තේ 16 බිඳුව හැම වෙලාවෙම 16 බිඳුවෙනි බලයෙන් පටන් ගන්න ඕනේ. බිඳුව 2යි 16 1 1යි. ඊට පස්සේ මේ ටික එකතු කරනවා. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි 1 ඒවා 2යි.
ඊළඟට 16 එක්වෙනි බලය 16යි ඒ වගේ එකක්. එතකොට එක් වරක් දෙක 2යි 16 වරක් එක 16යි. එහෙනම් උත්තරේ 18යි 10 පාදයට. ඔන්න අපි කතා කරා 18යි 10 පාදයට. ඊට පස්සේ අපි තව ගානක් බැලුවොත් හරි. අපි තව ගානක් බැලුවොත් 1යි f අපිට ගන්න පුළුවන්. අපි දන්නවා ෂඩ් දශමීය සංඛ්‍යාවලට 10 ඉඳලා 15 වෙනකන් එන්නේ a b c d කියන ඉංග්‍රීසි අක්ෂර ටික. එතකොට 1යි f 16 පාදයට කියන සංඛ්‍යාව දශමීය සංඛ්‍යාවක් බවට හරවනකොට අපි 16 බලවලින් ගුණ කරනවා. එතකොට 16 බිඳුව දැන් f කියන්නේ මොකක්ද? අපි දන්නවා f කියන්නේ 15. අපි දන්නවා f කියන්නේ 15. එහෙනම් අපි 15ෙන් ගුණ කරනවා. ඊළඟට 16 බිඳුව නෙමෙයි 16 එක්වෙනි බලය වැඩි කරනවා 1කින්. හරි. එතකොට 16 බිඳුවෙනි බලය 1යි 1 ඒවා 15ක්. ඊළඟට 16 එක්වෙනි බලය 16යි ඒ වගේ ඒවා 1ක්. ඊළඟට අපි එකතු කරොත් 1 වරක් 15 15යි 16 වරක් 1 16යි. ඊට පස්සේ අපි මේක එකතු කරනවා 31යි 10 පාදයට. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ෂඩ් දශමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පත් කරේ. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරා කොහොමද ද්විමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට හරවන්නේ, අෂ්ටමීය සංඛ්‍යාවක් කොහොමද දශමීය සංඛ්‍යාවක් බවට හරවන්නේ සහ ෂඩ් දශමීය සංඛ්‍යාවක් කොහොමද දශමීය සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරමු. ආයිබෝවන්.